ආයුබෝවන් සුබ දවසක් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය නොඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මෙම වීඩියෝ මගින් ඔබට ගෙනෙනු ලබන්නේ අපේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා නම ඇසූ පමණින් ලොකු බියක් ඇති ගැනීමක් දක්වන සෙනසුරු අපලය දුරු කරවා ගැනීමට සිදු කර හැකි වත් පිළිවෙත් ගැන. ඇත්තටම කියනවා නම් මේ සෙනසුරු දෙවියන් ගැන කතා කරනකොට සෙනසුරු දෙවියන්ට පැවරිලා තියෙන රාජකාරිය තමයි මේ මිනිස්සුන්ට කර්මයන්, යහපත් කර්මයන්, අයහපත් කර්මයන් යන මේ දෙයන්ශයටම ප්‍රතිවිපාක ගෙනීමේ. කියන්නේ හොඳ දෙයක් කරොත් එහි කර්මඵලය හොඳ දෙයක් විදියට ලබා දීමටත්, අයහපත් දෙයක් කරොත් ඒ අපලයක් විදියට අයහපත් කර්මඵලය ලබා දීමක් තමයි උන්වහන්සේට පැවරිලා තියෙන රාජකාරිය. උන්වහන්සේට මේ ලෝක ධර්මයේ තුල පැවරිලා තියෙන්නේ ඵල විපාක, හොඳ දෙයට හොඳ ඵලයක්, නරක දෙයට නරක ඵලයක් ලබා දීමේ විනිශ්චය තමයි උන්වහන්සේට මේ ලෝක ධර්මයේ තුල පැවරිලා තියෙන රාජකාරිය වෙන්නේ. ඊළඟ කාරණාව තමයි මුන්වහන්සේට දඬුවම් ලබා දීමේදී, කර්මඵල ලබා දීමේදී උස් පහත් ભેද සලකන්නේ නැහැ. දෙවිවරුන්ටත්, මිනිස්යන්ටත්, යක්ෂයන්ටත් ආදී මේ තුන් ලෝකයේ මයට කර්මඵල ලබා දෙනකොට උන්වහන්සේ සියලුම දෙනාට සමසමව තමයි කර්මයන් වලට දඬුවම ලබා දෙන්නේ. ඔබ අහලා ඇති විෂ්ණු දෙවියන්ටත් බටකොළ කන්න වුණා කියලා සෙනසුරු අපලේ නිසා. ඒ වගේම උන්වහන්සේ හැම දෙයකටම සමසමව තමයි කටයුතු සිදු කරන්නේ. සෙනසුරු අපලෙහි ලක්ෂණ ගැන දැන් අපි කතා කරමු. ඇත්තටම සෙනසුරු අපලයක් ජීවිතයට පැමිණෙනකොට මෙන්න මේ ලක්ෂණ ඔබට තියෙනවාද කියලා ඔබ හොඳින් විමසා බලන්න. නිතර තද හිසේ කැක්කුමක් වැළඳෙනවා නම් ඔබට ඒක වෙන්නේ තමන්ගේ කේන්ද්‍රපත්‍ර සටහනේ සියලුම සුබ ග්‍රහයන්, සියලු ග්‍රහ පිහිටීම් වෙනස් වෙලා මේ සෙනසුරු ග්‍රහයා උච්ච ස්ථානයට ඉහළටම ගිහිල්ලා මේ සෙනසුරු ග්‍රහයා තමයි අනිත් ග්‍රහයන්ට වඩා බලපත්‍ර වීමේ වැඩ රාජකාරිය සිද්ධ කරන්නේ. එතකොට සෙනසුරු ග්‍රහයා කියන්නේ සාමාන්‍යයෙන් නිතර විපත්ගෙන දෙන ග්‍රහයෙක්. අපලයක් නම් මෙහි ප්‍රතිඵල බොහොම මේ අයහපත් ප්‍රතිඵල තමයි Tamanට විඳින්න සිද්ධ වෙන්නේ. නිතර වැළඳෙන මේ හිස් එකක්ම සිද්ධ වෙන්නේ රෝගාබාධ නිතරම එනවා සෙනසුරු අපලයත් එක්ක. මොන යම්ම හෝ රෝගාබාධයකින් කිසිම අඩුවක් නැහැ. සතියකට දින 4ක් හෝ 5ක් අනිවාර්යෙන් මොනවම හරි ලෙඩ රෝගයක් මේ සෙනසුරු අපලේ තියෙන කෙනෙකුට වැළඳෙනවා. අතමිට මුදල් ගැවසීමක් සිද්ධ වෙන්නේ නැහැ. Tamanට කොච්චර අතමිට මුදල් තිබුණත් ලෙඩකට, දුකකට හෝ මොනවම හරි කාරණාවකට ඒ මුදල් ටික වියහිදම් වීමක් සිද්ධ වෙනවා. ඊළඟට පවුලේ අසමගිය හාඩදබර ඇතිවීම, පවුලේ එකිනෙකාට එකිනෙකා නුරුස්සන ස්වභාවයක් හට ගන්නවා. ඊට පස්සේ කලකෝලාහල ඇති වෙනවා, බහිම්බස් වීම ඇති වෙනවා. මේ වගේ දේවල් වලින් මේ ග්‍රහයත් එක්ක නිතරම කෝපය සහ නුරුස්සන ස්වභාවයක් හට ගන්නවා. එතකොට ඒ දේවල් නිසා නිතර මේ පවුලේ අසමගිය හාඩදබර වීම ඇතිවීමත් සිද්ධ වෙනවා. ඊළඟ කාරණාව තමයි සිහිනෙන් ඥාචකයන් දකිනවා නම්. ඔබ සිහිනෙන් ඥාචකයන් දකිනවා නම් ඔබට සෙනසුරු අපලේ බොහෝම දරුණුවට බලපාලා තියෙනවා. සෙනසුරු අපලේ දරුණුවට බලපෑවහම තමයි සිහිනෙන් ඥාචකයන් දැකීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ. ඊළඟට ඔබ සිහිනෙන් කපුටන් හෝ කළු බල්ලන් දකිනවා නම්, කළු බල්ලන් දැකීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ බාහිරව දෝෂයක්, බාහිරව ශාපයක් වගේ දෙයක් තියෙනවා නම් කළු බල්ලන්නේ පේනවා. හැබැයි ඔබ සිහිනෙන් නිතර කපුටෙක් වගේ සතෙක් දකිනවා නම් ඒක සෙනසුරු අපලයේ උග්‍ර ලක්ෂණයක්. උග්‍රතමටම සෙනසුරු අපලයේ බලපාලා තියෙනවා නම් ඒකත් ඔබට සෙනසුරු අපලයක් කියලා පෙන්වන ලක්ෂණයක්. මම මොකද එහෙම කියන්නේ? සෙනසුරු දෙවියන්ගේ රථය, සෙනසුරු දෙවියන්ගේ වාහනය තමයි මේ කපුටා කියන සත්වයා. එතකොට මේ සත්වයා හරහා තමයි ඔබට මේ ඉඟිය ලැබෙන්නේ ඔබට සෙනසුරු අපලයක් තියෙනවා කියලා. ඒක ඊළඟ කාරණාව විදියට සලකන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේකට අපේ බෞද්ධ ආගමේ හරියට වත් පිළිවෙත් නැද්ද කියන එක.
හරිවත් පිළිවෙත් තියෙනවා. බෝධි පූජා තියෙන එක හැමෝම වගේ සිද්ධ කරනවා. හැබැයි හරියාකාරයෙන් පිහිටක් ලබා ගන්න බෝධි පූජාව තියෙන හැටි ගැන කිසිම කෙනෙක් කියලා දෙන්නේ නැහැ. මේ වීඩියෝ මගින් ඔයාලට දැනගන්න පුළුවන් හරියටම බෝධි පූජාව තියලා සෙනසුරු අපලය දුරු කරවා ගන්න විදිය ගැන. බෞද්ධයන් විදියට පළමුවම ගත මනස සුවපත් කරගෙන තමයි ඔබ පන්සලට යනවා නම් අනිවාර්යෙන්ම යන්න ඕන. තමාගේ අපලේ මාරක අපලයක් පවා තියෙනවා නම් දින 14ක් 21ක් වගේ කාලයක් බෝධි පූජාවල් අනිවාර්යෙන්ම තියන්න. උදෑසන වේලාවක ඔබ බෝධි පූජාව සිදු කරනවා නම් අනිවාර්යෙන් කිරිපිඩු කිරි ආහාර බෝධීන් වහන්සේට පූජා කරන්න. සවස් කාලයේ බෝධි පූජාව සිදු කරනවා නම් ගිලම්පස හෝ අෂ්ටපාන ආදී රැගෙන යන්න. ඔබට පුළුවන් නම් ওই දිනයන් අතර කාලයේදී වැටකෙయ్య මල් තියෙනවා නම් හොයාගන්න. වැටකෙయ్య මලක් එක වැටකෙయ్య මලක් එක දිනක් හෝ පූජා කරලා සෙනසුරු අපලේ දුරු කරවා දෙන ලෙස උතුම් බෝධීන් වහන්සේගෙන් බෝධීන් වහන්සේට අධිග්‍රහිත වැඩවසන දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්න. පළමුවෙන්ම කරන්න ඕන ගිහිල්ලා මල්ලාසන සුද්ධ පවිත්‍ර කරලා හොඳට බෝධීන් වහන්සේ වටා අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරලා පැන් කල 7ක් අරගන්න. පැන් කල 7ක් අරගෙන ඔබ වට 7ක් යන්න ඕන. එක පැන් කලේ එක වටේ බැගින් තියාගෙන සුවඳ පිනිදිය වගේ දේවල් තියෙනවා. යන්තම් මේ දේවල් දාලා හොඳට බෝධීන් වහන්සේ වන්දනාමාන කරන ගාථාව සජ්ජායනා කර කර ඔබ හොඳට බෝධීන් වහන්සේ වටා පැදකුණු කරන්න. ඊට පස්සේ ඔබ වට 7 ගිහින් ඉවර වුණාට පස්සේ සියලුම ගම්කොරටු විහාරස්ථානවලට අධිග්‍රහිත වැඩ වාසස්ථානය කරන උතුම් ගම්බාර සිද්ධ සූනියන් අපච්චිගෙනුත් සියලුම බෝධීන් වහන්සේලාට අධිග්‍රහිතය දරන්නා වූ බෝධීන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ කළු බණ්ඩාර දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගෙනුත් අවසර ආශිර්වාදය ඔබ ඉල්ලා සිටින මේ අපල තත්ත්වය දුරු කරවා ගැනීමට අවශ්‍ය ආශිර්වාදය ලබා දෙන ලෙස. අපල දුරු වෙන්න මෙන්න මේ කියන පිරිත් ඔබ අනිවාර්යයෙන්ම සජ්ජායනා කරන්න. කරලා අවසානයේදී දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. තුන් සූත්‍රය සජ්ජායනා කරන්න. තුන් සූත්‍රය කියන්නේ මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය. ඊළඟට ජය පිරිත. ඊට පස්සේ අන්තරාය නිවාරණ පිරිත. ඔබට සෙනසුරු අපලයක් නම් අනිවාර්යෙන්ම අනතුරු කරදර බොහෝමයක් වෙන්න තියෙනවා. ඒ සෙනසුරු අපලේ හැටි. අන්තරාය නිවාරණ පිරිත කියන්නේ සියලුම අනතුරු නිවාරණය වෙන පිරිතක්. එතකොට අන්තරාය නිවාරණ පිරිත ඔබ කියන්න. ජින පංජරය කියන්න. දස දිසා පිරිත කියන්න. අටවිසි පිරිත කියන්න. මේ දේවල් කියලා හොඳට දෙවි දේවතාවුන් වහන්සේලා තමන්ගේ ඉෂ්ට බල දෙවි දේවතාවුන් වහන්සේලාට හොඳට පින් අනුමෝදන් කරලා උන්වහන්සේලාගෙන් ආශිර්වාදය ඉල්ලන්න. අවශ්‍ය ශක්තිය මාහට ලබා දෙන්න දෙවි දේවතාවුන් වහන්සේලා සියලු දෙනාම ලබා දෙන්න කියලා ඔබ ඔබේ හිතින් ඉල්ලන්න මේ අපලය දුරු කරවා ගැනීම සඳහා. ඊට පස්සේ ඔබට පුළුවන් නම් විශ්වාසවන්ත ජ්‍යොතිර්වේදයෙකු ලවා මේ සෙනසුරු අපලයට තියෙන කාල සීමාව ඔබ දැනගෙන ඒ කාල සීමාවට අනුව පළඳින්න පුළුවන් විදියට සෙනසුරු අපලය තියෙන අපලයෙන් එන්නා වූ දෝෂකාරකයන් හීන කරවා ගැනීමට අපලයෙන් ලොකු බලපෑම් නොවන විදියට මේ ශනි මෘතුංජය යන්ත්‍රය හෝ විෂ්ණු ආගෝරය වගේ යන්ත්‍රයක් දෙහි කපලා දෝෂ පරීක්ෂාවකින් අනතුරුව අදාළ කාල සීමාව තුළ කරපල දෙන විදියට බල කරවලා ජ්‍යොතිර්වේදිකු ලවා හදාගන්න. ඊට පස්සේ මේ දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඔබ බෝධි පූජා ඉවර කරලා ඔබට දරුණුවටම සෙනසුරු අපල තියෙනවා නම් හින්දු ආගමේ අනුවත් මෙන්න මේ විදියට සෙනසුරු අපල වලට කරන්න වත් පිළිවෙත් තියෙනවා. විශේෂයෙන්ම මේ අපල ග්‍රහ නීච ග්‍රහයන් වලට අධිග්‍රහිතත්වය අරන් ඒ ප්‍රමුඛත්වය අරගෙන ඒවා නිවාරණය කරන්න උදව් කරන දෙවි දේවතාවුන් වහන්සේලා විදියට ඉන්නේ මහා විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ සහ මහා භද්‍රකාලී අම්මාමෙන් වහන්සේ නොහොත් දුර්ගා මාතාව. මේ දෙවි දේවතාවුන් වහන්සේලා දෙනම අපල දුරු කිරීමට හින්දු දහමේ ප්‍රමුඛ ස්ථානයේම අරගෙන කටයුතු කරන දෙවි දේවතාවුන් වහන්සේලා දෙනම. මහේශාක්‍ය බල තියෙනවා උන්වහන්සේලාට මේ අපල දුරු කරවා ගැනීම සඳහා ආශිර්වාද ශක්තිය ලබා දෙන්න. ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කරලා බෝධි පූජාවන් තියෙන අතරවාරයේදී හෝ බෝධි පූජා තියා ඉවර වුණාට පස්සේ හෝ ඔය සෙනසුරු අපල දුරු කරවන්න බලු කපුරු දාන ආදිය ලබා දෙන්න. ඊට පස්සේ දුගී මගී යාචකයන්ට ආහාර පාන මොනවා හරි වස්ත්‍රයක්
වතුර බෝතලයක් අතට කීයක් හරි මුදලක් වගේ දේවල් ලබා දීලා ඒ පින් තමන්ගේ ඉෂ්ටබල දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් කරන්න. හින්දු ආගමේ අනුව මේ හින්දු වේදයට අනුව අපල දුරු කරවන්න මේ විෂ්ණු දෙවියන් සහ දුර්ගා මෑණියන් වහන්සේ තමයි මුල් වෙලා කටයුතු කරනු ලබන්නේ. වැඩියෙන්ම සෙනසුරු අපලයට විෂ්ණු දෙවියොත් අනිත් පැත්තෙන් රාහු අපලයක් එහෙම තියෙනවා නම් රාහු අපලයට දුර්ගා මෑණියොත් තමයි මුල් වෙලා වැඩ කටයුතු කරන්නේ ඒ අපල දුරු කරවන්න අවශ්‍ය ක්‍රියාවන්ට. විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය පතන්න ඔබ බලාපොරොත්තුවෙන් සිටිනවා නම් බ්‍රහස්පතින්දා හෝ සෙනසුරාදා දවස් දෙකෙන් එක දිනයකදී උන්වහන්සේට වෙන් වෙච්ච දේවාලයකට හෝ කෝවිලකට ගිහිල්ලා එළඟි තෙල් පහන් 7ක් මුලින්ම දල්වන්න. එතන ඒ ස්ථානෙ ගිහිල්ලා මුලින් ඔබ බුදුන් වැඳලා එළඟි තෙල් පහන් 7ක් මුලින්ම දල්වන්න. තල්වල පළතුරු පූජාවක් දෙනවා නම් පළතුරු පූජාවක් දීලා මාගේ සෙනසුරු අපලේ දුරු කරවා ගැනීමට ඔබ දේවයන් වහන්සේගේ ආශිර්වාදය මාහට ලබා දෙන්නයි කියා උන්වහන්සේගෙන් ආයාචනා කරන්න. එතකොට ඔබට අපලේ ඇති කාලය අවසන් වූ පසු ඔබ එතනදී බාරයක් වෙන්න. තමන්ට මාරක එහෙම තියෙනවා නම් බාර වෙනවා නම් බොහෝම හොඳයි. උන්වහන්සේට ඔබගේ උසට නිල් මල් මාලයක් හරි එහෙම නැත්නම් ඔබගේ උසට නිල් පිරුවටයක් හරි ඒ දේවාලයට හෝ කෝවිලට හරි ඔබ යන ස්ථානයට පුදනමයි කියලා ඔබ උන්වහන්සේට බාර වෙන්න. ඒ දෙකම නැත්තම් ඔබ බොහොම හොඳයි පහනක් පොඩි පිත්තල පහනක් වගේ දෙයක් ඔබ ඒ ස්ථානයට පූජා කරනවා කියලා ඔබ බාර වෙන්න. මොකද පිත්තල පහනක් මොනවා හරි පහන් ආලෝකයක් කෝවිලේ දල්වන්න පුළුවන්. කෝවිලට ආලෝකය දෙන්නා වූ මොන යම්ම හෝ දෙයක් පිදුවොත් එහෙම හින්දු වේදයේ සඳහන් වෙන විදියට පහනක් පිදුවොත් ඔබගේ ආත්මයටම ආලෝකය උදා වෙනවා. මේ පහනින් අඳුර දුර වෙනවා වගේම ඔබගේ ආත්මයටම ආලෝකය උදා වෙනවා කියලා හින්දු වේදයේ සඳහන් වෙනවා. ඊළඟ කාරණාව තමයි සෙනසුරු අපලයටත් දුර්ගා මෑණියන්ගේ පිහිට ගන්න පුළුවන්. රාහු අපලයට ගන්නත් පුළුවන්. දුර්ගා මාතාව නොහොත් මහා භද්‍රකාලී අම්මා මෑණියන් වහන්සේගේ ආශිර්වාදය පතනවා නම් ඔබ අඟහරුවාදා හෝ සිකුරාදා දින දෙකෙන් එක දිනක් තෝරාගෙන තුමියට වෙන් වෙච්ච දේවාලයකට හරි කෝවිලකට හරි පළමුව යන්න. ගිහිල්ලා ඒ ස්ථානයේ බුදුන් වන්දනා කරලා පළතුරු පූජාවක් තියලා දෙහිගිඩි 21ක මාලයක් ගන්න. දෙහිගිඩි 21ක මාලයක් අරගෙන කොහොඹ පත්‍ර වලින් මල් මාලා හදලා තිනවා. ඒන් කොහොඹ පත්‍ර මල් මාලයකුත් අරගන්න. අරගෙන එතන ඉන්න ස්වාමිවරයා ලවා ඔහුට ඒක දෙන්නේ පිළිරුවට ඔහු ඒක දමාවි. බොහෝ වෙලාවට මේ දෙහි මාලාවකින් සිද්ධ වෙන්නේ අහිතකර බලපෑම්, අහිතකර දෝෂ, අමනුෂ්‍ය දෝෂ. මේ ග්‍රහයන්ගෙන් ඇතිවෙන නීච දෝෂ බොහෝ වෙලාවට මේ දෙහි මාලයක් පිදුවහම දුරු වෙනවා. ඒ වගේම කොහොඹ මාලයක් පිදුවොත් වදුරු වසංගත රෝග, ලෙඩ දුක් සියලු වදුරු දුරු වෙලා ශාස්ත්‍රීයත්වය තමයි තමා වෙතට එන්නේ. ඔබ කැමති නම් ඊට පස්සේ පළතුරු පූජාවක් පුදන්න. පළතුරු පූජාවක් පුදලා එළඟි තෙල් පහන් 7ක් දල්වලා තැටියක හරි මොහක හරි තියලා ඒ කෝවිල වටා 3 වටක් විතර පැදකුණු කරන්න. ඒ පැදකුණු කරන ගමන් හිතන්න මම මේ අඩිය තියෙන වාරයක් ගානේ මගේ මේ සෙනසුරු අපලයක් මට බලපාලා තියෙනවා නම් මේකෙන් මට මාරක කරදර ලෙඩ දුක් තියෙනවා නම් ඒව දුරු කරවන්න ඔබතුමිය මට ආශිර්වාද ශක්තිය ලබා දෙන්න කියලා ඔබ ඉල්ලන්න. ඊට පස්සේ මෑණියට මේ පහන් ආලෝකයේ පූජා වන වාසේම මෙමගින් මාගේ අපල හිරුදුටු අඳුරසේ ඔබතුමියගේ ආනුභාවයෙන් දුරු වේවා කියලා ඔබ හිතා ගන්න. ඊට පස්සේ පොල් ගෙඩියක් අරගෙන කපුරු පෙත්තක් පත්තු කරලා හිස වට 3 වටක් කරකවා මේ ස්ථානයේ ගසන්න. ගහලා අපල කාලයේ ගෙවි ගියාට පස්සේ ඔබ ඒ ස්ථානයේ වලදී බාර වෙන්න පොල් පැලයක් පූජා කරනවා කියලා ඔබ මේ අපල තියෙන කාලි වරුණාට පස්සේ අපල කාලයේ ගෙවි ගියාට පස්සේ ඒ ස්ථානයට පොල් පැලයක් පූජා කරලා පළතුරු පූජාවක් තියලා මෑණියන්ට ස්තුතිවන්ත වෙන්න. එතකොට මේ කියන බෞද්ධ ආගමික වතාවත් හින්දු ආගමික වත් පිළිවෙත් අනුව ඔබට සෙනසුරු අපලෙන් 100% පූර්ණ සුවයක් උදා කරගන්න පුළුවන්. තවත් මේ වගේ වටිනා කරුණු දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න. තෙරුවන් සරණයි.